හද ගැස්ම වෝරා ඔබේ හද ගැස්ම වෝරා වෝරා අපේම රේඩියෝව හද ගැස්ම වෝරා ඔබේ හද ගැස්ම වෝරා වෝරා ප්‍රේම රේඩියෝව වෝරා අයිබෝන් කොහොමද ඉතින්? ගිය සතිය පොරොන්දුනා වගේම අදත් මං ඇවිත් ඉන්නවා රේඩියෝ වෝර තුලින් සින්දු වලට ආදරය කරන ඔයා වෙනුවෙන්ම වෙන්නුණු ආදරණීය හෝරාව සින්දු ආදරෙත් අරගෙන. අද අපේ වැඩසටහනේ ඉඩහසර වෙන් කරන්නේ කාගේ සින්දු වෙනුවෙන්ද කියලා මං කියනවට වඩා මේ සින්දුව අහලම බලන්නකෝ. ඔයා ආදරය කරන කෙනෙක්ද කියලා. සුදුසු මුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න මගේ ආදරේ හංගන්න සඳ නිදන්න අරුතමයි සංපරයි මැනිකමාගේ සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩති යන්න සලන යාමයේ මල් සුවඳ මකරන්ද මාරුතේ දෙතොලතර සුසුමින්ද මේරේ නිල්මල් විලෙන් හීන වැහුනේ මුසපත් සේතයායි උණුහුමින් හිතනිවයි පින්සරයි මැනිකමාගේ සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩති යන්න සුදුසු මුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න මගේ ආදරේ හංගන්න සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩති යන්න සුදුසු මුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න මගේ ආදරේ හංගන්න සඳ නිදන්න
මං හිතන්නේ දැන් නම් ඔයා දන්නවා අද කාගේ සින්දුද මම අරන් ඇවිල්ලා ඉන්නේ කියලා නේද? රවින් කනිෂ්ක නැත්නම් RK කියන්නේ රියැලිටි ගායන තරගයකින් අපි හැමෝම අඳුරගත්ත ඊටම දක්ෂ තරුණ කඩවසම් ගායකයෙක්. ඔයාට මතක ඇති ඒ රියැලිටි තරගයේ පුරාවටම ඔහුට පුළුවන්කම තිබුණා රසික රසිකාවියන්ගේ ආදරය ආකර්ෂණය නිතැතින්ම ලබා ගන්න. ඉතින් හැමෝම ගොඩක් වෙලාවට ගහනු ළමයි හරි උනන්දුවක් එක්ක මේ කවුද කියලා හොයන්න. ඉතින් ඔහුට ඒ ආදරය ඒ ආකර්ෂණය ඒ කාලයේදී වගේ මදටත් නොඅඩුවම ලැබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔහු ගායකයෙක් කියලා විතරක්ම කියන්න බෑ. මොකද මේ වෙනකොට ඔහු ගායනයට වගේම නර්තනයට සහ රංගනයටත් එක හා සමාන දක්ෂතාවයන් පෙන්නලා හමාරයි. ඉතින් රවින්ගේ ගායනය ගැන කතා කළොත් ඔහු ස්වභාවිත ගීතයට තමයි ගොඩක් නැඹුරුවක් දක්වන්නේ. ඉතින් ඔහුට තිබෙන්නේ අහන පළවෙනි තප්පරේම ආකර්ෂණයක් ඇති කරන විදිහේ හරි යුනික් වොයිස් එකක්. ඉතින් ඒ හඬ සිංහල භාෂාවට විතරක් නෙමෙයි හින්දි භාෂාවටත් ඉතාම ලස්සනට ගැලපෙනවා කියලා හිතනවා. මොකද අද වෙනකොට ඔහු හින්දි ගීතත් ගායනා කරලා තියෙනවා සංගීත ප්‍රසංගවල. ඒ වගේම YouTube එකේ බැලුවොත් යම් යම් cover versions එහෙම කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සන voice එකක් රවින්ට තියෙන්නේ. විශේෂයෙන්ම තරුණ පරපුරේ ඉන්න අපේ ගැහැණු ළමයි පිරිමි ළමයි හරි ආදරය කරන නිහතමානී චරිතයක් කිව්වොත් හරි. ඉතින් අපි අද අහන්න ලෑස්ති වෙලා ඉන්නේ රවින් ගායනා කරන හරි ලස්සන ගීත එකතුවක්. නවරත්න ගමගේ විසින් සංගීතවත් කරපු මහේෂ් හේවාපතිරණතින් ලියවුණු මේ අපූර්ව ගීතය ඔයා කලින් අහලා තියෙනවද කියලා බලන්නකෝ. නොරැඳී රැඳුනේ ඒතනෙතේ නොපිපී පිපුනේ මා කවදත් පැතු ආදරයයි ඒ දැසින් දුටු ආදරයයි ඒ දැසින් දුටු ආදරයයි දැවටෙන කැකුලේ කෝමල සුවඳට වටපිට බබරු ඇදේවිද හිමිහිට මුමුණා ඇයට කියන්නට හිමිහිට මුමුණා ඇයට කියන්නට නොලැබුණු හැඟුමන් මා නොතලාවිද නොලැබුණු හැඟුමන් මා නොතලාවිද මනසේ නොරැඳී රැඳුනේ මෙතුවක් නොලැබුණු සුසුමක පුණුසුම නොලැබී දවසක මාමිය යාවිද නිරතුරු දුටුවත් කෙලෙස කියන්නද නිරතුරු දුටුවත් කෙලෙස කියන්නද මා සිත නුඹ ගැන දලු ලෑසෙනෙ හස මා සිත නුඹ ගැන දලු ලෑසෙනෙ හස මනසේ නොරැඳී රැඳුනේ ඒතනෙතේ නොපිපී පිපුනේ මා කවදත් පැතු ආදරයයි ඒ දැසින් දුටු ආදරයයි ඒ දැසින් දුටු
ආදරයයි ඉතින් ඔයා දන්නවා අපේ ජීවිතේ ගත්තහම අපේ ජීවිතේට ලැබෙන දේවල් තියෙනවා නොලැබෙන දේවල් තියෙනවා ලැබෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරගෙන හිතාගෙන ඉන්න දේවල් තියෙනවා ඒ දේවල් අපේ අත ළඟටම ඇවිල්ලා නැති වෙලා යන වෙලාවල් තියෙනවා ඉතින් ඊළඟට තෝරගත්ත ගීතය හරි සුවිශේෂයි මොකද මේ ගීතේ පුරාවටම කියවෙන්නේ ලැබීම් නොලැබීම් එක්ක ගලාගෙන යන ජීවිතයේ යථාර්ථය ගැන. මේ ගීතය එළි දැක්කුනේ 2019 වසරේ. හැබැයි මම හොඳට දන්නවා රවින්ගේ ගොඩාක් රසික රසිකාවියන්ට සමහර විට මේ ගීතය මගහැරිලා ඇති කියලා. මේ ගීතය ලියවුනේ නදීකා අසුරුමුණි අතින්. දර්ශන වික්‍රමතුංගගේ සංගීතයෙන් තමයි මේ ගීතය හැඩවෙන්නේ. ඉතින් අපි මොන තරම් දේවල් මෙහෙම වෙන්න ඕනේ අරහෙම වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරත් ඒ දේවල් එහෙම වෙන්නේ නැති අවස්ථා ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා රවින්ගේ හඬට ඔහුගේ ගීතවලට ආදරය කරන කෙනෙක් නම් ඔයා අහන්න මොන ගීත එකතුවක් තමයි ඔන්න මම අද ඔයා වෙනුවෙන් ලෑස්ති කරගෙන ඉන්නේ. ඔක්කොම සින්දු ටික අහලා පස්සේ මට තෑන්ක් කරන්න හරිද? පැතුලොව අද අපට හිමි නැති නොපැතුලොව අප ළඟට වී ඇති නුඹත් නොසිතු මමත් නොසිතු ලොවත් ළඟ අප නැවති සොඳුර මේ අප දෛවයයි මමත් නුඹගේ නුඹත් මගේ මෙයි කියෝ ආදර කතාවක් නොබට හිමි නැති මටත් හිමි නැති වැරදිනේ අපි කවුරුවත් පැතුලොව අද අපට හිමි නැති නොපැතුලොව අප ළඟට වී ඇති නුඹත් නොසිතු මමත් නොසිතු ලොවත් ළඟ අප නැවති සොඳුර මේ අප දෛවයයි නුපුරුදු හැඟුම් නියැදි ලංදී හද සෙනෙහසින් දිනක් ඒවී අපි අපේ වෙන කාලයට අපි දෙමු ඉඩක් පැතුලොව අද අපට හිමි නැති නොපැතුලොව අප ළඟට වී ඇති නුඹත් නොසිතු මමත් නොසිතු ලොවත් ළඟ අප නැවති සොඳුර මේ අප දෛවයයි අපි ආදරෙන් වැළඳගන්න හැම ගීතයක්ම ඒ ගීතය රචනා කරපු
ගීත රචකයාට හෝ ගීත රචිකාවියට හරි ලස්සන සුන්දර හිතක් තියෙන්න ඕනේ මේ වගේ පද ගලපන්න. හැම දෙයක් දිහාම කලාත්මකව සුන්දරම විදිහට බලන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ ගීතයක පද ගලපන්න. ඉතින් ඔයා දන්නවා සින්දු ආදරේ වැඩසටහනින් අපි ලොකු ඇගීමක් කරනවා කියලා ගීත ලියපු ගීත රචක රචිකාවියන් වෙනුවෙන් ඔවුන්ගේ නිර්මාණ අගයන්න. ඉතින් මොකද ඔවුන් ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්නේ නැහැ. ගායකයාව තමයි ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැළඳගන්නේ. ඉතින් ගායක ගායිකාවන් හරහා මේ වගේ ලස්සන ගීත ඔබට මට දායාද කරන්න මේ ගීත රචක රචිකාවියන් මොනතරම් මහන්සියක් වෙහෙසක් දරනවද නේද? ඉතින් රවින්ට ගීත රචනා කරපු ගීත රචක රචිකාවියන් හොයාගෙන යන වෙලාවේ මට හරි සුන්දර චරිතයක් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. එය රවින් වෙනුවෙන් ගීත දෙකක් මේ වෙනකොට රචනා කරලා තියෙනවා. නමුත් මම අද තෝරගත්ත ආදර වරුසාවේ කියන ගීතය ඉතාම සුවිශේෂී. අපි ඇයගෙන්ම අහලා බලමු ඇයි මේ ගීතය සුවිශේෂී වෙන්නේ කියලා. ඇය ඉෂාරා තරංගනී. අයිබෝවන් ඉෂාරා. ඔයාව ආදරෙන් පිළිගන්නවා සින්දු ආදරේ වැඩසටහනට. අපි කතා කරමු කොහොමද ආදර වරුසාවේ ගීතය ලියවනේ, ඒ වගේ මේ ගීතය කොහොමද ඔබට සුවිශේෂී වෙන්නේ කියලා. අපේ අසන්නන් හරි කැමති කොහොමද මේ ගීතය ලියුනේ කියලා දැනගන්න. ඉතින් අපි ගැන පොඩ්ඩක් කතා කරමු. මම මුලින්ම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට ආදර වරුසාවේ ගීතය ගැන කතා කරන්න මට මේ වැඩසටහනට ආරාධනා කළාට. විශ්ව සාහිත්‍යයේ ගත්කතුවරයෙක් වෙන මැක්සිම් ගෝකි කියලා තියෙනවා මේ ලෝකේ ලස්සනම වචන දෙක පටන් ගන්නෙ අයනින් කියලා. එකක් අම්මා, අනිත් එක ආදරේ. ආදරේ කියන්නේ අපි හැමෝටම දැනෙන, ඒ වගේම අපි හැමෝම විඳින්න කැමති සිතුවිල්ල. මේ ආදරේ වරුසාව කියන ගීතයේ පුරාවටම තියෙන ප්‍රේමයේ ආධ්‍යාත්මික බව. දැන් මේ ගීතය තනුවට නිර්මාණය වෙච්ච ගීතයක්. ඒ කියන්නේ මියුසික් ලැන්ග්වේජ් එක තමයි මම ලිව්වේ. මේ ගීතය ලියන්න මට ඇත්තටම ආරාධනා කළේ ගායන ශිල්පිනී රොෂානි කහඳවල. රොෂානි කියන්නේ මට දේවාලිකා විද්‍යාලයේදී හම්බෙච්ච මගේ හොඳම පාසල් මිතුරියක්. ඉතින් ඇයට තියෙන බටහිරට නැඹුරු වෙච්ච මේ යුනික් වොයිස් එකක්. ඉතින් මේ ගීතය ගායනා කරන්න අපි තෝරගන්නේ යෞවනී ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙක් වන රවින් කනිෂ්ක කියන ගායන ශිල්පියා. ඇත්තටම ඔහුට තියෙන්නේ හරිම ලස්සන හිතට දැනෙන ආදරණීය හඬක්. ඉතින් ඔහු හරි නිහතමානී කලාකරුවෙක්. ඉතින් මේ ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ රාජ්‍ය සම්මානිත ප්‍රවීණ සංගීතවේදී රංජිත් ප්‍රේමවීර මහතා. එතුමන් සංගීතයෙන් තනුව නිර්මාණය කරලා මට එවනවා. ඒ තනුව අහපු පළවෙනි දවසම මට හිතුනේ ඒ සංගීත ඛණ්ඩ ඇහුවාම මගේ මනස තුල පරිකල්පනය තුල සෝබාදාමත් එක්ක හරි ලස්සන සිතුවමක් නැවුණා. ඒ ඔස්සේ තමයි මම ආදර වරුසාවේ ගීතය ලියන්නේ. මේ ගීතය ඇත්තටම ලියනකොට රොෂානි මට සම්පූර්ණ නිදහස දුන්නා මම කැමති ආකාරයට මේ ගීතය ලියන්න. ඉතින් දැන් වෙනදාට මම ගීපද රචිකාවියක විදිහට දැනට ගීත 82ක් ලියලා තියෙනවා. ඒ ගීත තුලදී මම හැමදාම ලිව්වේ තව කෙනෙක්ගේ අත්දැකීම්. ඉතින් මේ ගීතය තුල මට වෙනසක් කරන්න උවමනා වුණා. ඉතින් නොදැනුවත්වම මගේ අතින් ලියුනේ මගේම ආදර කතාව. ඒක මට තිබුණේ පාසල් ප්‍රේමයක්. ඒ කියන්නේ මේ පාසල් ප්‍රේමය යථාර්ථයක් බවට පත්වන්නේ අපි උසස් අධ්‍යාපනය නිම කරලා උපාධියක් ලබාගෙන රැකියාවන් කරන කාලේ. ඉතින් ඒ ප්‍රේමවන්තයන් විදිහට අපි ඉන්න කාලේ ඔහුට විදේශ රටක රැකියාවක් ලැබිලා යම්කිසි කාලයක් මගෙන් දුරස් වෙලා ඉන්න සිදු වෙනවා. නමුත් ඒ කාලෙදී දැන් වගේ එහෙම තාක්ෂණයේ දිනුත් නැහැ. නමුත් අපි මුණ නොගැහුණත් අපි අතර හැමදාම මේ ප්‍රේමයේ ආධ්‍යාත්මික බව ආරක්ෂා වෙලා තිබුණා. ඉතින් වර්තමානයේ ඔහු තමයි මගේ සැමියා. ඉතින් මම මේ වෙලාවේ ඔහුවත් ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ ඔහුගේත් මගේ ආදර කතාව තමයි මේ ආදර වරුසාව පුරාවට ලියවුනේ. මේ ගීතයේ පුරාවටම මම ඒ කියන්නේ සෝබා දහම සාහිත්‍ය සමග ගලපලා තමයි ලියන්නේ. සංදේශ කාවල ආభాෂය, ඒ වගේම උපමා රූපක අර්ථාලංකාර යොදාගෙන තමයි මම මේ ගීතය ලියන්නේ. මේ ගීතය තුලින් ඇත්තටම මට මේ වර්තමාන තාරුණ්‍යයට පණිවිඩයක් දෙන්නත් අවශ්‍ය වෙනවා. මේ ගීතයේ මාලතිමල් කියන්නේ ඉද්දමල් යෞවනිකකේ නිර්මලත්වය, ඒ කියන්නේ නිර්මල සිතුවිලි ආරක්ෂා වන්නේ පිරිමි සුන්දර පිරිමි හිතකින් ආදරයක් ලැබුණොත් විතරයි.
ඒ වගේම තමයි අපේ හීන ලස්සනට පාට කරන්න පුළුවන් වෙන්නේ සුන්දර හිතකින් අපිට ආදරයක් ලැබුණොත් විතරයි. අපිට පුරුදුම කෙනෙක් අපේ ජීවිතයට ලැබුණොත් තමයි අපිට කිරිල්ලයක් වගේ නිදහසේ ජීවත් වෙන්න ලැබෙන්නේ. මෙහෙදි මම කියනවා වර්තමාන තරුණියට මේ යෞවන හැන්දෑවේ පිටු එකිනෙක පෙරලෙන්නේ. අපේ ජීවිත පොතේ හැමදාම පිටු පෙරලෙනවා. ඒ පිටු අපි පුරවන ආකාරයට තමයි අපේ ජීවිතවල සුන්දර සහ අසුන්දර මතකයන් ඉතිරිවන්නේ. ඉතින් මම කියනවා සුන්දර මතකයන් තුලින් ඒ පිටු පුරව ගන්න. ආදරයෙන් ඒ පිටු ලියන්න. ඒ වගේම තමයි එක නිම්න ඉතිහාසක මං හීන ගොඩක් ඇඳා මගේ කඳුළු අරන් රාසේ සිනහ අරන් ආවා. අපේ ජීවිතවලට සිනහ අරන් ඉන්න හැමෝටම බෑ. අපිට ඇත්තටම ආදරය කරන සුන්දර පිරිමිහිතකට විතරයි අපිට ඇත්තටම අපේ ජීවිත ආලෝකමත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගීතේ පුරාවටම හොඳ ටීම් එකක් තිබුණා. මම මේ ලාවේ ගෞරවණීයව සිහිපත් කරනවා රංජිත් ප්‍රේමසේව, ඒ වගේම මෙහි නාද සංයෝජන කටයුතු කරපු අනුර් රන්සිංහ මහතාව, ඒ වගේම රවින් කනිෂ්ක ආදරණීය ගායන ශිල්පියාව, ඒ වගේම රොෂානි කහඳොල මගේ ආදරණීය මිතුරියව. අපේ අතර හොඳ ටීම් එකක් තිබ්බා. ඒ තුලින් අපිට සාර්ථක නිර්මාණයක් බිහි කරගන්න හම්බුණා. විශාල පිරිසකගේ ආදරයක් ආදර වර්ෂාවට ලැබුණා. ඒ නිසා සමාජ මාධ්‍ය තුල රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය තුල මේ ගීතය කතා බහට ලක් වුණා. ඉතින් කොහේ ගියත් අද ආදර වර්ෂාවට ආදරය ලැබෙනවා. ඉතින් ඒ දිහා බලලා මම හරි නිහතමානී සතුටක් විඳිනවා. ඉතින් ඒ කියන්නේ මේ ගීතේ හැමෝටම දැනෙච්ච ගීතයක් වුණා. ඉතින් මම ආරාධනා කරනවා ඔබ සැමටත් මේ ගීතය ආදරෙන් රස විඳින්න කියලා. ඉතින් මම කියන්න කැමති ආදරය කියන්නේ තෙමෙන්න ඕන වර්ෂාවක්. මං හරි කැමතියි අන්තිමට කියපු කතාවට. ආදරය කියන්නේ තෙමෙන්නම ඕන වර්ෂාවක්. ස්තුතියි ශාරා, ඔබේ ගීතය ගැන අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපි හමු මේ ආදර වර්ෂාවේ. මාලතියායක නිල් පිනිවැස්සක් තුරුමත ඇද හැලුණා. ලස්සන සායම් මල් පෙති අතරම සිතුවම් රූ මැව්වා. පුරුදුම දේශක් නොහුරුම තාලෙට පුනවාදූ කිව්වා. ආදරේ මල් වෙස්සක් නැතිලා හොඳටම මං තෙමුණා. ඒ ආදර වරුසාවේ හොඳටම අපි තෙමුණා. ඒ ආදර වරුසාවේ හොඳටම අපි තෙමුණා. මේ යෞවන හැන්දෑවේ පිටු එකිනෙක පෙරලෙන්නේ. ඒ එක පිටුවක් අතරේ මගේ ආදරේ මං ලිව්වේ. මේ හීනෙට පුරුදු වෙලා මට හැරෙන්නට දැන් බෑ. ඔය ආදරෙන් තෙමිලා මට යන්න හිතක් දෙන්නේ. එක නිම් නැති අහසක මං හීන ගොඩක් නැන්දා. මගේ කඳුළු අරන් රහසේ සිනහරන් ආවා. ඔය ආදරෙන් නිදීලා මට යන්නට දෙන්නම් බෑ. ඔය හිත ළඟ නැවතීලා මේ මගේ හිත මන් ළඟ නේ.
කියායක නිල් පිනිවැස්සක් තුරුමත ඇද හැලුණා ලස්සන සායම් මල් පෙති අතරම සිතුවම් රූ මැව්වා පුරුදුම වෙසක් නොහුරුම තාලෙට පුනවාදූ කිව්වා ආදරේ මල් වෙස්සක් නැතිලා හොඳටම මං තෙමුණා ඒ ආදර වරුසාවේ හොඳටම අපි තෙමුණා ඒ ආදර වරුසාවේ හොඳටම අපි තෙමුණා හන්තාන මීදුමේ වස්සාන හිතලේ අතිනත වෙලා අපි ලං වෙලා උන්නු හැටි මතකද එදා වස්සාන හිතලේ හන්තාන මීදුමේ හන්තාන සුළඟෙලෙලි දඟ කළ හැටි කෙහෙරැලි සංසාර පුරුද්දට වගේ නුඹ ඇවිදින් ගිය ඇති වසන්සාන හිතලේ හන්තාන මීදුමේ සංසාර සැමරුම් පිරි මහවැලියේ දියරැලි ගන්දෑල පුරුද්දට වගේ දඟ කරමින් යන ඇති හන්තාන මීදුමේ වස්සාන හිතලේ මහේෂ් හේවා පතිරනාතින් පදගෙත්තමුණු නාලක අංජන කුමාරාතින් සංගීතය නිර්මාණය වුණු රවීන්ගේ හඬින් වර්ණවත්වුණු තවත් අපූරු ගීතයක්. ඉතින් ඔයාලට මතක ඇති සින්දු ආදරේ පළමු වැඩසටහනේදීත් ඊටාම සොඳුරු ගීත රචකයෙක් ගැන මම කතා කළා. ඇත්තටම මට අදහගන්න බෑ නාරද විජේසූරිය මෙච්චර ලස්සනට ලියන්නේ කොහොමද කියලා. නාරද විජේසූරිය ඔයා මේ වැඩසටහන අහන් ඉන්නවා නම් ඔන්න මම ඔයාගේ ලොකුම ලොකු රසිකාවියක්.
ගීතයක්. මං හිතනවා මේ ගීත අහන ඔයාගේ ගීත අහන අනිත් අයත් හරිම ආදරෙන් ඒ ගීත වැළඳගත්තා. එච්චරට ලස්සනයි ඔහුගේ ගී පද බැඳුම්. ඔහු රවින් කනිෂ්කටත් ගීත දෙකක් රචනා කරලා තියෙනවා. අපි දැන් මේ ගීත දෙකම එක දිගට අහන්නයි මේ ලෑස්ති වෙන්නේ. වැඩි වෙලා මම ඔයාගේ කාලය ගන්නෙ නැහැ. ඔයාගේ කුතුහලය අවසන්න. ඉතින් මේ ගීත දෙකම අහලා අපි චුට්ටක් කතා කරමු මේ ගීත වලින් නාරද මොනවද කියන්න හදන්නේ කියලා. මට කියා දෙන්න යලි හිනාවෙන්න කඳුළු මාවතේ ළඟ තියාගන්න යන්න නොදී අතර ජීවිතේ නෙතු පියාගන්න මොහොතෙත් තප්පරේ ඔබ දිහා බලා අසුරු සැනක් විඳිමි ආදරේ ආදරේ කළේ නෑ කවුරුත් අපට අපතරම් ඒ නිසා දරාගමු තනියම මහමෙරක් රීදුම් ඔය දැස් නිසා බෑමට හිත හදාගන්න නම් හමුවීම් තරම් හේ සුන්දර නැත්ති සමුගැනුම් දහස් ගණන් කුරුළු කූඩු කඩාබිම දැමූ දෛවයේ නපුරු සුළකට දැන් ඉතින් ඉඩ දෙමු මතු ආත්මයක හමු වී අපි යලි හිනාවෙමු මේ කතන්දරය ඉවර නොකර වෙන් වෙලා යමු මට කියා දෙන්න යලි හිනාවෙන්න කඳුළු මාවතේ ළඟ තියාගන්න යන්න නොදී අතර ජීවිතේ නෙතු පියාගන්න මොහොතෙත් නිහඬ තප්පරේ ඔබ දිහා බලා හසුරු සැනක් විඳිමි ආදරේ
පළු මැලවේ පිණි බින්දු තාම පිබිදේ මල් පියලිල පළු මැලවේ පිණි බින්දු තාම පිබිදේ මේ ගමන් මගේ කෙලවර ඇයි නැවුම් සුවඳ මෙච්චර මේ ගමන් මගේ කෙලවර ඇයි නැවුම් සුවඳ මෙච්චර හැරයාම තරම් දුෂ්කර වෙන යමක් ඇතිද සක්වල හැරයාම තරම් දුෂ්කර වෙන යමක් ඇතිද සක්වල නවතින්න හිතෙන තැන්වල ඇයි කඳුළු බින්දු මෙච්චර නවතින්න හිතෙන තැන්වල ඇයි කඳුළු බින්දු මෙච්චර පෙම් කළ හිත නිදාගත් දවසක හීනවලට පෙම් කළ හිත නිදාගත් දවසක හිසතියාගත් පපුතුර දුක දරාගන්න තනියම හිසතියාගත් පපුතුර දුක දරාගන්න තනියම මල් පියලිල පළු මැලවේ පිණි බින්දු තාම පිබිදේ මල් පියලිල පළු මැලවේ පිණි බින්දු තාම පිබිදේ මේ ගමන් මගේ කෙලවර ඇයි නැවුම් සුවඳ මෙච්චර මේ ගමන් මගේ කෙලවර ඇයි නැවුම් සුවඳ මෙච්චර මොකද හිතන්නේ සින්දු දෙක ගැන හරිම ලස්සනයි නේද? මම ඉස්සෙල්ලා මතක් කරලා ඉන්නම් මේ ගීත දෙක සංගීතයෙන් හැඩ කළේ කවුද කියලා. මට කියා දෙන්න ගීතය සංගීතවත් කළේ නවරත්න ගමගේ. මල් පියලි ලපළු ගීතය සංගීතවත් කළේ අනුරාධ අබේසිංහ. ඉතින් මං කියන්න ගියේ ගීත රචකයෙකුට පුළුවන් ඇස් වහගෙන සින්දුවක් රස විඳින කෙනෙකුට ඒ සින්දුව වාදනය වෙන වෙලාව ඇතුලේ හරි ලස්සන ලෝකයක් මවලා දෙන්න. සමහර වෙලාවට ඒ වචන අපිව සෑහෙන්න සංවේදී කරවනවා. සමහර වෙලාවට අපේ මතකයන් අතර අපිව අතරමං කරවනවා. ඉතින් නාරද විජේසූරිය කියලා කියන්නේත් අන්න ඒ වගේ ගීත රචකයෙක්. ඔහුගේ ගීපද ඇතුලේ තියෙන්නේ හරි ගැඹුරු කතන්දර. හැබැයි ඔහු ඒවා කියන්න හදන්නේ හරිම සරලව. අර අපි කලින් අහපු සින්දුවේ පද ඇතුලේ මං හරි ලස්සන පද පේලි ටිකක් තෝරගත්තා. මේක මෙහෙම තියෙනවා. ආදරේ කලේ නෑ කවුරුවත් අපට අපතරම් ඒ නිසා දරාගමු තනියම මහමෙරක් රිදුම්. ඔය දෑස් නිසා බෑ මට හිත හදාගන්න නං හමුවීම තරම් ඇයි සුන්දර නැත්තේ සමුගැනුම්. සිය දහස් ගණන් කුරුළු කූඩු කඩා බිම දැමූ දෛවයේ නපුරු සුළඟට දැන් ඉතින් ඉඩ දෙමු. මතු ආත්මික හමු වී අපි යලි හිනාවෙමු. මේ කතන්දරය ඉවර නොකර වෙන් වෙලා යමු. මොන තරම් කතන්දර තියනවද? එහෙම ඉවර කරන්න බැරුව වෙන් වෙලා යන වෙලාවල් එන. ගොඩක් වෙලාවට ආදරය කරන අය අතරේ ඕක හරි
සුලබ දෙයක්. සමහර වෙලාවට අපිට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා ඒ කතන්දරේ ඉවර කරන්නේ නැතුව. හරියට අපිට කාටවත් කියාගන්න බැරි දෙයක් අපි වෙනුවෙන් නාරද ගීතයකට අරන් ඇවිල්ලා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. ඊට පස්සේ මල් පියලි ලපලු ගීතයේත් හරි ලස්සන කොටසක් තිබ්බා. හැර යාම තරම් දුෂ්කර වෙන යමක් ඇතිද සක්වල නවතින්න හිතන තැන්වල ඇයි කඳුළු බින්දු මෙච්චර. ඒකට නම් චුට්ටක් දුක හිතනවා වගේ නේද? මම කල්පනා කළේ ඇයි ඇත්තටම අපිට එහෙම දුක හිතන තැන්වලම නවතින්න හිතෙන්නේ කියලා. මූඩ් එක පොඩ්ඩක් සෙට් වෙනත් එක්ක අපි අහමු තවත් සින්දුවක්. සදාකාලික වසන්තය නුඹ නිමා කළ රුදු සීත ඍතුව සැබෑ කරගත් එකම සිහිනය නුඹයි මා දුටු සිහින ගොන්නක අවමන් වින්ද ඇතෙකුට ලැබුණි කුරුමය පරපුරේ පිපිසිය පත් පියුම වී නුඹ රැගෙන හැටි ජීවිතේ වසන්තය වුව මලක් නොපිපුණු ලදලු වියලි අතුයි පල්වුණ ගොළුවගිය කෙවිලියගේ ගීහන ඇසුනිතුරු අග යළිත් මිහිරිව සදාකාලික වසන්තය නුඹ නිමා කළ රුදු සීත ඍතුව සැබෑ කරගත් එකම සිහිනය නුඹයි මා දුටු සිහින ගොන්නක ඇහුවේ පියල් ජයසංක අතින් පදගෙත්තම් වුණු අමිත් ලියනගේ අතින් සංගීතවත් වුණු හරි අපූරු ගීතයක්. තාත්තෙක් දුවෙක් අතර තියෙන සම්බන්ධතාවය සහ දියණියගේ වැඩිවියට පත්වීමත් සමග ඔවුන් දෙදෙනා අතර ඇතිවන දුරස්ථභාවය ගැන කියුණා ඒ ගීතයෙන්. පුංචි කාලේ ඉඳලා තාත්තෙක් ළඟ දැවටි හුරතල් වෙවි ඉන්න කෙලි පොඩ්ඩක් ටික ටික ලොකු වෙලා වැඩිවියට පත්වීමෙන් ඒ කියන දුරස්ථභාවයට පළමු පියවර තියෙනවා. අම්මලාට වගේ තාත්තලාගේ ඇස්වලට නිතරම කඳුළු ආවේ නැති වුණාට දුවෙක් තරුණ වියට පත්වලා විවාහයක් කරගෙන වෙනම ජීවත් වෙන්න යන දවසට හැම තාත්තා කෙනෙක්ගේම පපුව ඉරිතලා යනවා. සමහර විට
හොරෙන් අඬනවා. අපි ඊළඟට අහන්න යන්නේ රවින්ගේ තව ලස්සන ගීතයක්. මේ ගීතය රචනා කළේ සමන් එදිරිමුනි, සංගීතවත් කළේ නිමේෂ් කුලසිංහ. මේ සින්දුවේ මම ආසම කොටසක් තියෙනවා. අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නෙ නෑ. ඔබ මගේ හිත ළඟින් උන්නත් මගේ වෙන්නේ නෑ. ඔයාටත් තියෙනවද එහෙම ආදරයක්? හිත ළඟින් උන්නට ඔයාගේ වෙන්නේ නැති? අපේ හමු සින්දුව. මගේ තනිකම මට වතාවක් කියයි මානොය සුකතාවක් මගේ තනිකම මට වතාවක් කියයි මානොය සුකතාවක් අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ ඔබ මගේ හිත ළඟින් උන්නත් මගේ පැටලෙනා තරු හැස් අකින් මුමුණනාද හොර හොරෙන් කවමදාවත් වචනයෙන්වත් ඔයා කිවේ නෑ ඔයා කිවේ නෑ අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ ඔබ මගේ හිත ළඟින් උන්නත් මගේ වෙන්නේ පපුතුරේ දැවටි මගේ මැක නුඹ හීනය වගේ මෙවී බොඳ වුණත් කිසිදා එපා වෙන්නේ නෑ එපා වෙන්නේ වතාවක් කියයි මානොය සුකතාවක් මට පුංචි කතාවක් කියන්නද? කෙනෙක් කාලයක් තිස්සේ හීන දකිනවා තමන්ට කියලා ගෙයක් දොරක් හදාගෙන තමන් ආදරය කරන කෙනා එක්ක හීන දැකපු විදිහටම ඒ ගෙදර හදලා පදිංචි වෙලා ලස්සන පුංචි දරු පැටව ටිකක් හදාගෙන ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න. ඔහොම හිතේ තියෙන විදිහටම හැමදේම සිද්ධ වෙනකොට එක කාලයකදී මේ කෙනා දැනගන්නවා තමන් එකට ජීවත් වෙන්න හීන දැකපු මේ අනිත් කෙනා වෙනත් තුන්වෙනි පාර්ශවයකගේ හීනයක කොටසක් වෙලා ඉන්නේ කියලා. ඒ කෙනා ඔයා නම් ඔයා මොකද කරන්නේ? මේ කතාවේ කෙනා නම් කියන්නේ
අපේ ගෙදර හැර ගියාට අහිතක් නෑ මැනිකේ කියලා. ඇත්තටම මේ ගීත සාහිත්‍ය මිනිසුන්ගේ කෝපය පලිගැනීම වගේ ආවේග නිවන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ හිතේ කේන්තියක් අවුස්සන්නේ නැහැ තව කෙනෙක්ව මරන්න ඕනේ, තව කෙනෙක්ව විනාශ කරන්න ඕනේ කියන එක. අන්න ඒ හින්දාම තමයි මේ සාහිත්‍ය, මේ කලාව අපි ඔබ හැම දෙනාම රස විඳිය යුතු වෙන්නේ. චතුර විජයසිංහ අතින් ලියවුණු, අරුණ ගුණවර්ධන අතින් සංගීතවත් වුණු, රවීන්ගේ ලයාන්විත හඬින් ගැයුණු අහිතක් නෑ මැනිකේ කියන ගීතය වචනවලට පණ දෙන්න පුළුවන් තරමටම හරි ලස්සන කතාවක් අපේ හිත තුල මවා ගන්නට අපිට පාර කියනවා. මේ ගීතයත් සමගින් මම සූදානම් අද දවසේ ඔබෙන් සමුගන්න. ඉතින් හරියටම ලබන සිකුරාදාත් මේ වගේම ලස්සන වැඩසටහනකින් හමු වෙනකන් මේ අවසන් වෙන්නේ රේඩියෝ වෝරා ඔබ වෙත ගෙනෙන සින්දුවක් රහට අහලා රහට විඳලා ඒ සින්දුවේ රහට මත් වෙන්න කැමති ඔයා වෙනුවෙන්ම වෙනුණු සින්දුව ආදරේ. මං ගිහින් එන්නම්. ආදරෙන් ඉන්න මං ටී. දුහුණුගේ බිත්ති පුරා කිලිටි බැඳී අව පැහැයට අපේ නිවසට සිදු වූ දේ හරි පුදුමයි මැනිකේ. සමරවලද වරද කියා හිතුනා මට මැනිකේ. පෙළ කපා එහි සිව්කොන් මුනිදුට මල් පහන් පොදා හිත්වල ඇඳි ඒ නිවහන අපි තැනුවා මැනිකේ. තැනූ ගඩොල් අඩුකුලේද මට හිතුනා මැනිකේ. එහා ගමේ වෙන ඉඩමක කෙතට යාව හරි සරුවට හැදෙන නිවස උඹෙයි නොකිව්වේ ඇයි මැනිකේ. අපේ ගෙදර හැර ගියාට අහිතක් නෑ සුදුහුණුගේ බිත්ති පුරා කිලිටි බැඳී අව පැහැයට අපේ නිවසට සිදු දේ හරි පුදුමයි මැනිකේ. සමරවලද වරද කියා හිතුනා මට මැනිකේ.
අත අත්හැරුණු පින්වතුන් 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 අපි තවම මේ ගමන ඇවිද යමු හිතින් හිත හදාගෙන අතරමං වී හඬන අපි අපේ හිත් ගාව විරාමය තියන්නේ ජීවිතේ කවදාද යන්නේ කවුද අවසාන ගමන වග දරාගන්නේ කොහොම අතීතය නුඹ ගාව අත අත්හැරුණු පින්වතුන් 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 අපි තවම මේ ගමන ඇවිද යමු හිතින් හිත හදාගෙන අපේ තාලේ අද රේඩියෝම පෝරා අපි ඔබ සමගයි අපේ